ඔන්න අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ලෝක සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පවත්වන ලෝක සාම පාගමන ගැන. ඇමරිකාවේ සාමපාගමනින් ලෝක අවධානය හිමි වූ වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ප්‍රමුඛ අවිහිංසාවාදී පණිවිඩය ලොවට රැගෙන යන ලෝක සාමපාගමන මේ වෙද්දි ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ශ්‍රී ලංකාවේ පවත්වන සාමපාගමනේ අරමුණ වගේම මේ සාමපාගමන ගැන ඔබ නොදත් විශාල කරුණු ප්‍රමාණයක් අපි ඔබට දැනුවත් කරන්න සූදානම්. ඉතින් රැඳෙන්න මේ වීඩියෝ එකේ අවසානය දක්වා මේ විශ්විත ලෝවට YouTube නාලිකාවත් සමගින්. ඔයාලා දන්නවද ලෝකයේ මුලින්ම සාමපාගමන් ආරම්භ වුණේ කොයි කාලෙද කියලා? තේරවාදී බුදුදහමේ සාමපාගමන් සම්ප්‍රදාය මුලින්ම ආරම්භ වෙන්නේ 1990 ගණන් වල කාම්බෝජ භික්ෂුන් වහන්සේ නමක් වෙච්ච පූජ්‍ය ഘോഷානන්ද ස්වාමීන් වහන්සේ විසින්. ඒ රටේ සිවිල් යුද්ධයෙන් ජනසංහාරයෙන් පසුව ජාතිය සුවපත් කිරීම සඳහා බිම්බෝම්බ වලින් පිරී තිබ්බ සිවිල් යුද්ධයෙන් විනාශ වෙච්ච ප්‍රදේශ හරහා පාගමනක් සිදු කරනවා ඒ ස්වාමීන් වහන්සේ විසින්. ඉතින් ඒ අතරතුර තමයි දැන් මේ විදියට පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා සමග ආලෝක කියන සුරතලත් එක්ක උන්වහන්සේලා මේ පාගමනින් වැඩම කරන්නේ. ඉතින් පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ මුලින්ම පාගමනක් යන්නේ ඉන්දියාවේ. එහිදී උන්වහන්සේලා දින 115කට අධික කාලයක් පාගමනේ නිරත වෙනවා. එහිදී තමයි මේ ආලෝක කියන සුරතලාව ඉන්දියාවේ කල්කටාවලදී උන්වහන්සේලාට මුලින්ම හම්බෙන්නේ. ඒ කාලේ ඉන්දියාවේ කඩමණ්ඩිවල වීදි සුනකෙක් වුණු ආලෝක මේ හාමුදුරුවරු එක්කම මේ පාගමනේ අවසානය දක්වා එනවා. එහිදී පඤ්ඤාකර හිමියන් මේ පාගමන අවසන් කරලා ආලෝකව නැවත ඉන්දියාවේ අතරමං කරලා යන්නේ නැහැ. උන්වහන්සේ වැඩ සිටින විහාරස්ථානයේ වුණු ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සතිසාරණ්‍ය බෞද්ධ මධ්‍යස්ථානයට මේ ආලෝකව අරගෙන යනවා. ඊට කාලයකට පස්සේ තමයි ඇමරිකාවේ මේ සාමපාගමන නැවතත් පැවැත්වෙන්නේ. ඒ ලෝක සාමය වෙනුවෙන්. එහිදී ආලෝක මේ පාගමනට මුල ඉඳලම එකතු වෙනවා. ඉතින් උන්වහන්සේලා ඇතුළු බලසුරතලා බලා ගන්න ඇමරිකාව තුළ ප්‍රබෝධයක්, උද්‍යෝගයක් මේ ජනතාව තුළ ඇති වෙනවා. මේ ස්වාමීන් වහන්සේලා දැක බලා ගන්න විශාල පිරිසක් එනවා. ලෝකයට උන්වහන්සේලා වීරයෙක්. උන්වහන්සේලා නිසා ඇමරිකාවට බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙනවා. ඒ වගේම උන්වහන්සේලා ලෝක සාමය වෙනුවෙන් කිලෝමීටර් 3700ක දුරක් ඇමරිකාවේ ටෙක්සාස් ඉඳලා වොෂින්ටන් DC දක්වා පාගමනින් වැඩම කරනවා. ඉතින් මේ ඇමරිකාවේ පැවැත්වුණු සාමපාගමන අතරවාරයේදී තමයි පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසින් පවසන්නේ මීළඟ සාමපාගමන පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ කියලා. ශ්‍රී ලංකාවේදී සාමපාගමනක් පවත්වන්න විශේෂම හේතුව විදිහට උන්වහන්සේ දක්වන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් උන්වහන්සේ වැඩ සිටින ඇමරිකානු ටෙක්සාස් ප්‍රාන්තයේ සතිසාරණ්‍ය බෞද්ධ මධ්‍යස්ථානයේ රෝපණය කිරීමට ඇති අවශ්‍යතාවය කියලා. ඉතින් කොහොම හරි ඇමරිකාවේ සාමපාගමන අවසන් අදියරේදී ආලෝක සුරතලාට පාදේ ඔපරේෂන් එකක් කරනවා. මේකට හේතුව වෙලා තියෙන්නේ ඉන්දියාවේදී ආලෝකට සිදුවුණු යම්කිසි ආබාධ තත්ත්වයක්. නමුත් ඒ ආබාධ තත්ත්වය තිබියදී තමයි ඇමරිකාවේදීත් මේ විදිහට ආලෝක සුරතලා මේ සාමය වෙනුවෙන් සාමපාගමන යන්නේ. ඉතින් සාමපාගමන අවසන් අදියරේදී ඔපරේෂන් එක සිදු කිරීමත් එක්ක ආලෝක සාමපාගමනේ හාමුදුරුවොත් එක්ක ගමන් කරන එක නවත්තනවා. ඒ වගේම පඤ්ඤාකර ස්වාමීන් වහන්සේලා ඇතුළු ස්වාමීන් වහන්සේලා පයින් වැඩම කරද්දී ආලෝකාව රැගෙන යන්නේ වාහනයකින්. ඒ වගේම පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ. ඉතින් එදා ඇමරිකාවේදී පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරපු ආකාරයටම සාමපාගමන අද ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. ඒ වගේම සම්පූර්ණ සුවය ලැබපු ආලෝක සුරතලාද මේ සාමපාගමන සඳහා එනවා. ඒ සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය අනුග්‍රහය ලබා දීමටත් ශ්‍රී ලංකා රජය කටයුතු කරනවා. ඒ වගේම පසුගිය 21 වෙනිදා පඤ්ඤාකර ස්වාමීන් වහන්සේලා ඇතුළු ස්වාමීන් වහන්සේලා ශ්‍රී ජය මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම ධර්මරතන හිමියන් විසින් පූජා කිරීම සිද්ධ වුණා. ඉතින් මේ පූජා කිරීමට පෙර පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසින් පැවසුවේ අපි මෙතෙන්ට පාතබනකොට දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය වගේ හරි ප්‍රබෝධමත් වැස්සක් වැටුණා. ඒක හරියට අපිව පිළිගන්න ලැබුණු මංගල ආශිර්වාදයක් වගේ කියලා උන්වහන්සේ පවසනවා. ඒ වගේම උන්වහන්සේ පැවසුව බුදුදහම ඇමරිකාවට ව්‍යාප්ත කිරීම වෙනුවෙන් බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ ඒ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් ඇමරිකාවට වැඩම කරවන්න ලැබීම ලොකු ගෞරවයක් කියලත් උන්වහන්සේ පැවසුවා. පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට කළ කතාවේ කොටසක් මන් දැන් ඔබට කියන්නම්. උන්වහන්සේ මෙහෙමයි අපිට පොරොන්දුවක් දුන්නේ.
අවුරුදු දහස් ගන්නක් ලාංකික ඔබ සුරැකිව තබාගත් ඒ උතුම් බෝධීන් වහන්සේගේ අංකුරයක් අපිට ලබාදීම ගැන අපි සදා ණය ගැති. දැන් ඇමරිකාවේ භික්ෂූන් භික්ෂුණීන් වහන්සේලාටත් උපාසක උපාසිකාවන්ටත් ඒ බෝධීන් වහන්සේ දකිනකොට බුදුන් වහන්සේ දකිනා වගේ හැඟීමක් ඇති වේවි. ලංකාවට කෘතගුණ දැක්වීමක් විදිහටත් මෙහි වැඩ සිටින මහා සංඝරත්නයට ගෞරවයක් විදිහටත් අපි ලංකාවේ දින 6ක් පුරාවටම සාමපාගමනක නිරත වෙනවා. ඒ වගේම අවසාන වශයෙන් උන්වහන්සේ පැවසුවේ අපි මේ බෝධීන් වහන්සේව අපේ ජීවිත කාලය පුරාම ඊටම ගෞරවයෙන් රැක බලා ගන්නවා. ඒ වගේම අපේ මතු පරම්පරාවටත් මේ උරුමය දායාද කරනවා කියලා පඤ්ඤාකර ස්වාමින් වහන්සේ පැවසුවා. අනතුරුව පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු මහා සංඝරත්නය ආලෝකත් සමග ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයත් රැගෙන රුවන්වැලි මහා සෑය බලා පාගමනින් පිටත් වුණා. ඒ වගේම මහා සංඝරත්නය රුවන්වැලි මහා සෑය සමිඳුන් වන්දනා කළා. අනතුරුව පසුගිය අප්‍රේල් 22 වනදා සංඝකත දක්ෂිනාවෙන් පසු දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වූ සාමපාගමන එදින සවස මාතලේ අලු විහාරයට ළඟා වුණා. අප්‍රේල් 23 වෙනිදා මාතලේ අලු විහාරයෙන් යලි ආරම්භ වුණු සාමපාගමන එදින අවසන් කළේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන්. අනතුරුවම ස්වාමින් වහන්සේලා දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අප්‍රේල් 24 වෙනිදා ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවෙන් ආරම්භ වුණු මේ සාමපාගමන කෑගල්ල බෙලිගම්මන රජමහා විහාරස්ථානයට ළඟා වුණා. අප්‍රේල් 25 වෙනිදා බෙලිගම්මන රජමහා විහාරස්ථානයෙන් යලිත් පාගමන ආරම්භ වී තෝලංගම මධ්‍ය මහා විද්‍යාලය දක්වා පැමිණියා. අප්‍රේල් 26 වෙනිදා තෝලංගම මධ්‍ය මහා විද්‍යාලයේ සිට යක්කල චන්ද්‍රජෝති විහාරස්ථානය දක්වා සාමපාගමන පැමිණෙනවා. අප්‍රේල් 27 වෙනිදා යක්කල චන්ද්‍රජෝති විහාරස්ථානයෙන් ආරම්භ වන පාගමන එදින අවසන් වන්නේ කැලණිය රජමහා විහාරස්ථානයෙන්. අප්‍රේල් 28 කැලණිය රජමහා විහාරස්ථානයෙන් පිටත් වී හවස 4 වන විට නිදහස් චතුරස්‍රයට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නයට බාර දීමට නියමිතයි. ඉන්පසු නිදහස් චතුරස්‍රයේ සිට පෙළහරකින් ගංගාරාම විහාරස්ථානයට පැමිණීමෙන් අනතුරුව සාමපාගමනයේ නිමාව සිදු වෙනවා. ඉතින් අපි ඔයාලගෙන් ඉල්ලන්නේ උන්වහන්සේලා මේ සාමපාගමන යන්නේ මෛත්‍රිය පෙරදරිව. ඉතින් උන්වහන්සේලාට බාධා වන ආකාරයට ශබ්ද නගා කෑ ගැසීම් සිදු නොකර උන්වහන්සේලාගේ ගමනට සහයෝගය දක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. ඉතින් අදට සමුගන්නවා ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.